පොල් තෙල් ඔයාලට කැමති කාන්ට දාගන්න. ආයිබෝවන් අද අපි හදන්න යන්නේ සෝයා මීට් ඩෙවල් එකක්. මෙන්න ඒකට අපිට අවශ්‍ය දේවල් කරපිංචා, ලූණු, කෑලි මිරිස්, අමු මිරිස්, ලුණු, මොනවද මේ ගම් මිරිස්, සුදු ලූණු, රම්පේ, ඒ වගේම එච්චර. අපිට අවශ්‍ය නම් තව මේකට තක්කාලි, මාළු මිරිස් දාගන්නත් පුළුවන්. දැන් මේක දාගමු. අපි දැන් මේකට උණු වතුර ටික දාගමු. දැන් අපි මේක වහගමු. ඊට මේක විනාඩි 5ක්වත් තැම්බෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. අපි දැන් මේක උයා ගන්න කලින් මේක පෙරා ගන්න ඕනේ. අපි ඒක පෙරාගමු. මම දැන් මේක පෙරාගත්තා. දැන් අපිට මේක තියෙන්නේ මිරිකන්න. මේ තියෙන්නේ අපි එක මිරික ගත්තට පස්සේ. දැන් අපි මේක උයා ගන්න ඕනේ. ඒකට මම අද භාවිත කරනවා හොට් ප්ලේට් එක. මේක මෙහෙම තියලා ගෑස් ලිප මෙහෙම දාගන්න. ඒකත් එක්කම පොල් තෙල් මේකට දාගන්න ඕනේ. පොල් තෙල් නම් වැඩි දාගන්න එපා. ඔයාලට කැමති කාන්ට දාගන්න. ඔන්න මෙච්චර දාගන්න වැඩි දාගන්න. අපි දැන් මේකට මේ බඩු ටික දාගමු. මුලින්ම මම දානවා සුදු ලුණු. ඊට පස්සේ සුදු ලුණු දාගෙන පොඩ්ඩක් හිර මෙහෙම කරන්න. ඊට පස්සේ රම්පේ. රම්පෙත් එහෙම දාගෙන කරපිංචා. කරපිංචා තේන්න දාන්න. ලුණු ටිකක් දාගමු. ගොඩක් වෙලා මේක හැංග ගන්න. මොනකුත් එනවා. දැන් අමු මිරිස් පට්ට. අදම මේ වගේ නෝට අපි ඉතුරු ටිකක් දාගමු. මේව දාගමු මොනවද? ගම් මිරිස්. ගම් මිරිස් දාගෙන ලුණු ටිකක් දාගන්න ආයේ දෙකක් ගන්න ඕනේ. දැන් හවලම් කරමු. ගින්දර ටික වැඩි කරගමු. මෙතන ටිකක් අවුව ඒක ගන්න මේ දාඩියක් දානවා. දැන් මෙහෙමම කැල් මිරිස් ටිකක් දාගමු. ඔක්කොම දාන්න ඕනේ. ආයෙ මොනවද දාගන්න නැහැ. මේක දැන් මෙහෙම කරගමු. දැන් නම් සුවඳකුත් එනවා. දැන් මේ කුඩු පැකට් එක ඔයාලට ඕන නම් දාගන්න. ඕන නම් දාගන්න.
ටිකක් දාගමු. දැන් හොඳට කවුලම් කරමු. ගින්න ටිකක් අඩු කරගන්න. ගොඩක් එනවා. දැන් මේක මෙහෙම ටික වෙලාවක් තියාගන්න. මේක දැන් අපි මේක භාජනයකින් වහමු. විනාඩි දෙක තුනක් කරලා දැන් ටිකක් කවලම් කරගන්න. මේක දැන් වහලා තව විනාඩියක් විතර තියමු. මේකලා අපි කනට දාගමු. අපි දැන් මේකේ මේ ටික මේකට දාගමු. මම භාජනය අයින් කරා වහලා තියෙන. දැන් ඔයගොල්ලන්ට පේන්නත් එක්ක මම මේක ටිකක් ලස්සන කරගන්නවා. මෙන්න අපේ ෆයිනල් රිසල්ට් එක. පොඩ්ඩක් කාලා බලමු. මේක නම් පට්ට. ඔයාලත් මේ විදිහට මේක try කරලා බලන්න. අදට ගිල්ලෙන් නම් ආයෙ දවසක හම්බෙමු.